ඔයාගේ හස්බන්ඩ් ඔයාවයි දරුවන්වයි දාලා ගිහිල්ලාද? එහෙම නැත්නම් ඔයාගෙන් වෙන් වෙලා ගිහිල්ලා ඔයාටවත් දරුවන්ටවත් කිසිම වියදමක් දරන්නේ නැති කෙනෙක්ද? එහෙම නැත්නම් එකම ගෙදරක එකට ජීවත් වුණත් දරුවන්ට කිසිම වියදමක් දරන්නේ නැති කෙනෙක්ද? දරුවන්ට යන වියදම එයාලගේ පියාගෙන් නීතියට අනුව අය කරගන්නේ කොහොමද කියලා ඔයා කල්පනා කරනවා නම් ඒ සඳහා නීතියට අනුව තියෙන හොඳම විදිහ නඩත්තු නඩුවක් පනවන එක. අද අපි 1999 අංක 37 දරන නඩත්තු පනතට අනුව දරුවෙක් වෙනුවෙන් කොහොමද නඩත්තු මුදලක් පියාගෙන් අය කරගන්නේ කියන කාරණාව ගැන කතා කරමු. මේ කියන පනතට අනුව තමාට තමා නඩත්තු කරගන්න බැරි දරුවන්, ඒ කියන්නේ වයස අවුරුදු 18 හෝ ඊට අඩු දරුවන් වගේම උසස් අධ්‍යාපනය ලබන ළමයි. අපි නීතියට අනුව එයාලට කියනවා වියපත් ළමයි කියලා. මෙන්න මේ කියන දෙකොට්ටාසයටම නඩත්තු ගෙවීමට ඔවුන්ගේ පියා නීතියට අනුව බැඳිලා ඉන්නවා. මේ පනතට අනුව තමන් අයිති වෙන ග්‍රාම නිලධාරී කොට්ටාසයේ අයිති මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරලා නඩත්තු ඉල්ලීම සිදු කරන්න පුළුවන්. මෙතනදී තියෙන විශේෂත්වය තමයි ඔයා නඩුව ගොනු කරපු දවස, ඒ කියන්නේ නඩත්තු ඉල්ලීම කරන දවසේ ඉඳන්ම දරුවන්ගේ පියා අදාළ දරුවන් වෙනුවෙන් නඩත්තු ගෙවන්න බැඳිලා ඉන්න එක. ඉල්ලන නඩත්තු මුදල ගෙවන්න දරුවන්ගේ පියා කැමති නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන මුදල ස්ථීර දීමනාවක් විදිහට ගෙවන්න කියලා ගරු අධිකරණය විසින් නියෝගයක් ලබා දෙනවා. මෙතනදී බොහෝ දුරට කරන්නේ ඉල්ලුම්කාර පාර්ශවය, ඒ කියන්නේ දරුවන්ගේ මව. දරුවන්ගේ මවගේ බැංකු ගිණුමකට අදාළ මුදල අධිකරණය විසින් නියෝග කරන නිශ්චිත දිනයකදී බැර කිරීමට අධිකරණය විසින් අවසර ලබා දීම. හැබැයි ඉල්ලන නඩත්තු මුදල ගෙවන්න වගඋත්තරකාර පාර්ශ්වය, ඒ කියන්නේ දරුවන්ගේ පියා අකමැති වෙනවා නම් එතනදී తాවකාලික දීමනාවක් ගෙවන්න නියෝග කරලා නඩුව විමසීම සඳහා තබනවා. මෙතනදී ඉල්ලුම්කාර පාර්ශ්වය විසින් දක්වන කරුණු හා වගඋත්තරකාර පාර්ශ්වය විසින් දක්වන කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් නඩුව විභාගයට තබා අවසානයේ නඩත්තු දීමනාව සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීම සිද්ධ කරනවා. ඔබට නඩත්තු නඩුවකදී පැන නගින ප්‍රධානතම ගැටලුවක් තමයි ඔයා රැකියාවක් කරනවා නම්. ඒ කියන්නේ දරුවන්ගේ මව රැකියාවක් කරන කෙනෙක් නම් දරුවන් වෙනුවෙන් නඩත්තු ගෙවන්න පියාට වගකීමක් නැද්ද කියන කාරණාව. මෙතනදී නීතියට අනුව තියෙන පිළිතුර පියාට අනිවාර්යයෙන්ම වගකීමක් තියෙනවා කියන එක. ඒ කියන්නේ දරුවන්ගේ මව කුමන තරාතිරම්ක රැකියාවක් කරත් විවාහයෙන් උපන් දරුවන් වෙනුවෙන් පියාට ඔවුන්ගේ නඩත්තු ගෙවීමට වගකීමක් තියෙනවා. දරුවන්ගේ වගකීම මව හා පියා විසින් සමව දරාගත යුතුයි කියන එක තමයි නීතිය පිළිගන්න පදනම වෙන්නේ. නඩත්තු දීමනාවක් ලබා දුන්නට පස්සේ ඒ දීමනාව වැඩි කරගන්න ඔයාට පුළුවන්. අපි ඉදිරි වීඩියෝකින් මේ ගැන කතා කරමු. ඒ වගේම නඩත්තු දීමනාවක් ගන්න පුළුවන් අනෙක් පාර්ශ්වයන් කවුද? යම් අවිවාහජ දරුවෙක්, ඒ කියන්නේ විවාහයකින් නූපන් දරුවෙක්ට නඩත්තු ඉල්ලීමක් කරන්න පුළුවන්ද? ඒ වගේම දරුකමට හදාගන්න ගත්ත දරුවෙක්ට නඩත්තු ගෙවන්න දෙමව්පියන් බැඳිලා ඉන්නවද? නඩත්තු දීමනාවන් වැඩි කර ගැනීම කරන්නේ කොහොමද? මේ වගේ පුළුල් මාතෘකා ගණනාවක් තියෙනවා නඩත්තු නීතිය ගැන කතා කරන්න. අපි ඉදිරි වීඩියෝ වලින් මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරමු.